Hi guys, කොහමද? අදත් අලුත් එක්ස්පීරියන්ස් එකක් අරගෙන ආවා ඔයාලා වෙනුවෙන්. මේ දවස්වල අපි Korean CVS food, Korean food series එකක් කරා යන්නේ. ඉතින් අදත් අරන් ආවා ඒ වගේ වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන්. සීතලයි අද නම්. අද නම් අපි වෙනස්ම විදිහකට කරන්න හිතුවේ. අද හිතුවා CVS food එකකුයි Korean food එකකුයි combine කරලා වීඩියෝ එකක් කරන්න. එහෙනම් අපි young CVS එකට. බේන් අපිට අරව ගන්න පුළුවන්. පබල් කෝගියම හදන්න පුළුවන් මේකෙන්. ගයිස් අපිට පබල් කෝගි හදන්න පුළුවන් මේකෙන් අපි ඉස්සරහට ගෙදර පබල් කෝගි හදන වීඩියෝ එකකුත් අරන් එන්න. මේකේ තියෙන්නේ තනිකර බත් මේ පෙන්නලා තියෙන බත් එක තියෙන්නේ මේකේ. තව තියෙනවා මේක මේ තියෙන්නේ. රසයි ගුණයි ඔක්කොම මේ ඔක්කොම ගයිස් තියෙන එක එක බත් වර්ග. මීට් බෝල්ස් වගේ තියෙන. නැත්නම් මික්ස් කරලා ගන්න පුළුවන් නේ. ඔව්. මේක තියෙන මීට් බෝල්ස්. බෝල්ස් වෙන්න ඇති. ගයිස් මේ උඩ තියෙන්නේ මේ ටෝෆු, කිම්චි ඒ වගේ දේවල් තමයි මේ ඔක්කොම පැක් කරලා තියෙන්නේ. ඔක්කොම බත් කප් තියෙන්නේ. මේ වගේ කෑමක් තියෙනවා ගයිස්. මේවා නිකන් මේ මට හිතෙන්නේ මේ ලංකාවේ උඹලකඩ වගේ කේස් එකක්. මම කවදාවත් කාලා නැහැ. රස කොහොමද දන්නෙත් නැහැ. මේක මේ දැල්ලෝ වේලලා. මේ ඒ කියන්නේ මේ good news. good news එකක් ගන්න ඕන නම් මෙන්න කියාපු බාණ්ඩ මේ ගයිස් ඒකගේ එකක්. මොනවද? ටොපීද කොයි ස්ට්‍රෝබෙරි. මං ගියේ කොහෙන් හරි ස්ට්‍රෝබෙරි යන්නම් හොයාගන්නවා. ඒක පේන්නෙත් නෑ මේ ඇබිතිල්ලම් පොඩි පෙට්ටියක තියෙන්නේ. කොහෙන් හරි මුල්ලකින් හොයාගන්න ඕනේ. දැන් මේක රසයි. කාලා බලන්න. පොකි ස්ටික් එක. කොහෙද ගන්නෙ? මේක ස්ට්‍රෝබෙරි එක? ස්ට්‍රෝබෙරි. ඒ කාලා බලමු. පොකි. දැන් මොන බලන්න. පොකි. පුකි. පොකි. ගයිස් බත් එක වෙන්න මෙහෙම තියෙන්නේ. මේ වගේ අපි මේක රත් කර ගන්න ඕනේ. මේක මීට් බෝල්ස්, මේ දින බත් එක, මේක කිම්චි, මේ දින කිම් කොළ. දැන් අපි මට කොරියාවේ අඳුරන අජුම්ම කෙනෙක් තමයි මේ කෑම එක හදලා දුන්නේ. ඔයාලට මම ඒක පෙන්නන්නම්. මේ කිම් කොළේට මෙන්න මෙහෙම බත් ටික දාලා චුට්ටක්. ඔව්. ඔහොම එයා හදලා දුන්න විදිහට මම ඔයාලට පෙන්නන්නම් එයා. මෙන්න මෙහෙම බත් ටික දාලා කැමති නම් මේ කිම්චි නම් අපි ගෙදරින් ගෙනාවේ නේද? මේක කිම්චි රස නැහැ. ඔන්න ඔහොම කිම්චි දාලා මේ මෙහෙම නමලා එයා මට කිම්පප් එක හදලා දුන්නා. බත් පිගානක් උනත් මේ බත් එකයි මේ කිම් කොළයි එක කෑවේ. ගයිස් දැන් එළපිලා තියෙන්නේ මගේ වෙලාව. දැන් මං try කරන්න යන්නේ. දැන් මෙයා කරනවා බලමු යාකට කොහොමද කියලා. ඒකත් කියන්න වචන නැහැ රසයි. මේ කිම් කොලේ නිසා තමයි ඒ ෆ්ලේවර් එක එන්නේ අතරම. මේක මේ විදිහටත් කන්න පුළුවන්. කිම්චි ටිකයි මේ මීට් බෝල්ස් එකයි පත් ටිකයි දාලා. ගයිස් මම ගත්තා රබර් බෑන්ඩ් එකක්. කොණ්ඩේට හෙයාර් ස්ටයිල් වලට ලේසි මේක. මම මේක පෙන්නන්නම් තියෙන විදිය. මේ අයිටම් හරි කියුට් විදිහට තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට රබර් බෑන්ඩ් එක තියෙන්නේ. දැන් අපි පොකි එක කන්න හදන්නේ. මේ විදිහට තමයි තියෙන්නේ. මේක මාර සුවඳයි. ස්ට්‍රෝබෙරි සුවඳක් තියෙන්නේ. මෙන්න මේ වගේ ගොඩක් තියෙනවා. ගයිස් දිගටම වීඩියෝ එක රැඳිලා ඉන්න. ඊළඟට කොරියන් අය ආසම කොරියන් අය වැඩියෙන්ම කන කෑම එකක් අපි අරන් එනවා. බෙල්ල ඉර වෙනවා අප්පා මේ එනකොට. කොරියාවේ ජනප්‍රිය කෑමක් ඊළඟට. ඔව්. එහෙනම් දිගටම වීඩියෝ එක රැඳිලා ඉන්න. ඒක තියෙන්නේ මම ආසම විදිහක් එක කන්න දෙන්නේ. කොහොමද කියලා බලමු වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න. ඒතර පබල් කෝකේ කනවා වගේ කන්න තියෙන ඉඳ ඔය උඩ පයින්නේ. චයි දෙනා ඊළඟ එක්ස්පීරියන්ස් එකට අපි යන්. 2 hours later. ගයිස් අපි සිත්තමට ආවම මේ ලංකාවේ දෙන්නුත් කකා ඉන්නවා. මේ බිපින් පොප්. මේක නම් මේ කොරියන් කෙනෙක් කන එකක්. ඒක නම මුල් නෙම්යෝ. 비빔냉면. පිවින් නෙම්යෝ. නම පොඩ්ඩක් මට වැරදුනා. 야 사진 찍으려면 돈 내야 돼. එයා සෝජුවක් ගගාමයි කන්නේ.
කොරියන් කෙනෙක්ම කන විදිය ඔයාලට බලා ගන්න පුළුවන් ඒක. අපේ කම්පැනි වැඩ කරන දෙන්නෙක් එක්ක එයා කණ්ඩ ඇවිල්ලා සිත්තමට. සම්ගොක්ස. අපිට කැමති මේ මාස් වර්ගය තෝරගන්න පුළුවන්. බීෆ්, පෝක්, මටන් කැමති එක. ඒ කොරියාවේ පට්ට ජනප්‍රිය කෑමක්. හැබැයි ඉතින් මේක මේ ලිකර් කල්චර් එකත් එක්ක යන්නේ ගොඩක්. ඊට මේ කැම කන්න නම් මේ වගේ ලිපකුත් ඕන අනිවාර්යෙන්. පත් වෙනවා. ඊට පස්සේ මේක රත් වෙනවා. ඊට පස්සේ මස් ටික දාලා කන්නයි තියෙන්නේ. guys අපිට ඩිස්ටර්බ් නම් මේක බලන් ඉන්නවා නම් මේ වහගන්න පුළුවන්. මස් කෑල්ල අරගෙන මේ විදිහට පුච්චන්න තියෙනවා. සුදුලුණු තියෙන දේවල් මෙන්න මෙහෙම මේකට දාන්න ඕනේ. සුදුලුණු ෆ්‍රයි වුණා මාර රසයි. මේවා මෙන්න මේ විදිහට තියෙන අපිට චොප්ස්ටික්, එතකොට හැඳි මේ විදිහට ගන්න පුළුවන්. වතුර, මෙතන ගම්මිරිස්, ලුණු ඒ ඕනයක් ගන්න පුළුවන්. හැබැයි මේ වගේ දේවල් නම් හැමදාම ගන්න නෑ. one and only unlimited version. I guys දෙනවා මේකට වෙන්න මේ වගේ leeks. ඒකත් කිම්චි එක. ඒවනම් මේ සිගම්චි කියලා කොළ જાතියක් තියෙනවා මේ කොරියානික නිමිතිය වගේ. අන්න ඒක මේක. මේකත් පිච්චෙනවා දැන්. මෙන්න මේ විදිහට දැදෙනවා. දැන් අදම ඩයිල් එකේ ඉන්නේ ටික ටික. පොඩ පොඩ වහනවා ටික වෙලා යනවා. මේ රෝගෙත් පළවෙනි එක්ස්පීරියන්ස් එකකින් ඉඳලා පොඩ්ඩක් මේක බැදින වැඩි වෙන්න ඕන නැත්නම් මේ බඩ අමාරු වෙනවා. හරියට බැදුන්නේ නැත්නම්. අපෝ මගේ බඩේට ටක් ගාලා අවුල් යනවා. නూరు දේවල් නැගිටිනවා. ගලිය වගේ මේ ඕන එකක් පැටවෙන්නේ අවුලක් නැහැ. කිංචේම ගානට මේ වෙලා තියෙනවා. ෆ්‍රයි වෙලා තියෙන්නේ. ඒක බැදුරට පස්සේ මෙන්න කෑලි වලට කපන්න. කෑලි වලට කපලා ෆ්‍රයි කරගන්න ඕන දෙයක්. දැන් තමයි හොඳට බැදෙන්නේ. කෑලි පොඩිනේ. ඔව්. ඉතින් guys ඔන්න පට්ට එක්ස්පීරියන්ස් එකක් අද ඔයාලට කියනවා අපි. ළඟම තියෙන කොරියන් කඩේට ලංකාවේ පවුල ඇයත් ටික ඔක්කොම කුඩලගෙන යන්න ඉතින් මේක කන්න මේක. සංගක්සල් දෙනවා දන්න ලංකාවේ. තියෙන ඇති නැත්තේ නෑ. සාමාන්‍ය තරම් නෙමෙයි දැන් කැමරා ගොඩක් තියෙනවා ලංකාවේ. ආද සුදුලුණු ගානට ෆ්‍රයි වෙලා නේ. තව ටිකකින් ගින්නර අඩු කරනවා. දැන් guys ගානට ෆ්‍රයි වෙලා තියෙන දැන් ගින්නර පොඩක් අඩු කරගන්න ඕනේ. නැත්තම් කර වෙනවා. කර වුණාම මේ රස නෑ මේ හරි ටේස්ට් එක එන්නේ. දිම්මලුත් දැන් ගානට ඇවිල්ලා තියෙන්නේ. guys මේක දැන් ඕගොල්ලන්ට කන විදිය පෙන්වන්න යන්නේ. සලාද කොලයක් ගත්තා. ඊට පස්සේ මේ හොඳට ෆ්‍රයි වෙච්ච කෑල්ලක් අරගෙන ඔයගොල්ලන්ට කැමති නම් මේකෙත් පොවන්න පුළුවන්. ලුණු එක මික්ස් එකක් තියෙන්නේ. මේව ගාලා ගන්න පුළුවන්. මෙහෙම දාගෙන මේ බිම්මල් ඊට පස්සේ සුදුලුණු නම් මෙන්න මේ පේස්ට් එකේ ගාගෙන ටිකක් දාගෙන කිම්චි එතකොට ලීක්ස් ආය තව කැමති නම් තව කෑල්ලක් උඩින් දාගන්න පුළුවන් මෙන්න මෙහෙම තමයි එන්නේ ඔන්න ෆයිනල් ලුක් එක ඊට පස්සේ මෙන්න මෙහෙම කරගත්තා ගයිස් මමත් අද කොරියන් විදිහට කන්නේ පොඩි කෑල්ලක් ගමු. කෑල්ලක් දාගත්තා, පන්සන් ටිකක් දාගත්තා. ඊගන්නේ ඔක්කොම වගේ ආවා. කිම්චි ටිකක් දාගත්තා. කිම්චි මේව ගන්න ෆ්‍රයි කරපුවා ඕනේ නැද්ද? කමන්න පස්සේ ගන්න. සුදුලුණු කෑල්ලක් හරි
හරි දැන් මේක උතා ගමු. අමුතු ටේස්ට් එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ රසය කොහොමද තත්ත්වය කියලා දැන් බලා ගන්න පුළුවන්. තව එකක් කරනවා guys. ගයිස් මේ ඊළඟ සෙට් එක දාන්න පොඩ්ඩක් මේ ප්ලේට් එක පිරිසිදු කරගන්නවා. රෝ කෑම එක කොහොමද? ගයිස් මේව දෙයක් තියෙනවා මේ වගේ කෑම හැමදාම කෑවොත් කාලා කෑවට කමක් නැහැ. හැමදාම කාලා ඒ කියන්නේ තමන් ඔෆිස් එකක වාඩි වෙලා වගේ ඉන්න මේ ජොබ් එකක් කරනවා නම් එතකොට වැඩිය වෙහෙසෙන්නේ නැති ජොබ් එකක් කරනවා නම් මේ වගේ ඉතින් කෑම පොඩ්ඩක් කාලා එක්සර්සයිස් ගැන අනිවාර්යෙන් හිතන්න ඕනේ. දවසකට ඉතින් විනාඩි 30ක් 45ක් තමයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානය රෙකමන්ඩ් කරලා තියෙන්නේ මේ එක්සර්සයිස් කරන්න කියලා. නමුත් මේ වගේ කෑම හැමදාම කරනවා නම් ඉතින් දවසට පැය දෙකක්වත් එක්සර්සයිස් ගන්න ඕනේ. නැත්නම් ඉතින් මේ ඌරෙක් වගේ මහත් වෙනවා. සෞඛ්‍ය තත්ත්වෙත් එච්චර හොඳනම නැති වෙනවා. ඒ නිසා මේ සෞඛ්‍ය ගැන හිතන්න ඕන මේ වගේ කෑම කද්දී. කොරියාවේ ජනප්‍රියම කෑමක් ඔන්න ඔයාලට පට එක්ස්පීරියන්ස් එකක් අපි ගෙනාවා. ඒත් එක්ක අරු කොහමද? රුවලට ටටා කියනවා ටටා කියන්නේ. කවුද එන කාලේ ඉක්මන ගෙදර යන්ද? ගයිස් ඔයාලට විශේෂයක් පෙන්වන්න තියෙනවා මේ රූ වාඩි වෙලා ඉන්න විදිහ. මට නම් ජීවිතේට මේ වාඩි වෙන්න බෑ. කොහොම ඉන්නවද මන්ද? කට දානවා. අපි කෑම එක බුක්ටි විඳලා අවසానයි. දැන් ඉතින් යනවා කාපු බීපු තැනවල සර්පයෝ වතින්න හොඳ නැහැ කියනවා. අපිට කාලා යද්දී ගන්න ටොපි තියලා තියෙනවා. තව එකක් පෙන්වන්න තියෙනවා කෑම කාලා යන අයට මෙන්න මේ කෝපි එකක් බොන්න පුළුවන්. thank you. කො බලන්න ඔය පර්ස් එකේ කවුද ගෑල් ළමෙක් හිටියා. guys අපි කෑවා. දැන් බඩ ෆුල්. බඩ ෆුල් වෙලා. සීතල ගයිස් පොඩ්ඩක් ගිය සතියේම පොඩ්ඩක් හැබැයි මේ සීතල අඩු වුණා. හැබැයි මේ සතියේ ටිකක් සීතල වැඩි. ඉතින් ඔන්න වීඩියෝ එකේ අන්තිමට වෙනකන් ආවා. ඔව් අපි ඔයාලට අලුත් එක්ස්පීරියන්ස් එකක් ගෙනාවා. අපිට ගයිස් වීඩියෝ එක දිගට දාගන්න බැරි වුණා. ඉතින් දැන් අපි ටිකක් අර වීඩියෝ එක දිගට දාගෙන යනවා මේ දවස්වලනේ. ඔව්. මාරම සතුටුයි. අතරම ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලගේ වටිනා කාලය වැය කරලා අපි වෙනුවෙන් දාන කමෙන්ට් එකකට ඔයාලගේ වටිනා කාලය වැය කරලා අපේ වීඩියෝ එකක් බලන්නේ විනාඩි ගානකට හරි ගොඩක්ම ස්තුතියි ඔයාලට. ඉතින් අපේ වීඩියෝ බලලා අලුතින් එකතු වුණ ඔයාලටත් ගොඩක්ම ස්තුතියි. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමට ඉන්න හැමෝටම ගොඩක් ආදරේ. හරි එහෙනම් හැමෝටම ජය වේවා. ආයෙත් අලුත්ම එක්ස්පීරියන්ස් එකකින් ඔයාලව හම්බෙන්න එන්න.